රයිට් සියලු දෙනාටම අයිබෝවන් අවශ්‍ය වෙන්නේ කටු වැඩ පොත වතුර කෝප්පයක් හාට් ටියුට් එක ඕන IQ වැඩමුළුව යන්නේ මේ අද වෘත්තාකාර මේසය වෙනන රවුම් මේස ගැටලු සාමාන්‍යයෙන් දැකලා ඇති මේ මෙහෙම ගණන් මෙන්න මේ විදිහේ ගණන් හරි නේද මේ වෘත්තාකාර මේසයක සමාන දුරින් ළමයි වාඩි වී සිටිති. තුන්වෙනි ළමයා ඉදිරියේ හයවෙනි ළමයා වාඩි වී සිටින්නේ නම් එහෙම නම් මේ වෘත්තාකාර මේසය වටා සිටින මුළු ළමයි ගණන කීයද? සර් එහෙම ගණන් සර් දැකලා තියෙනවද සර්? පොඩ්ඩක් අතුස්සන් බලන්න. සර් ඉන්නව සර් රයිට් ඒව පේපර් වල දැකලා තියෙනවද? ඉන්නවද? රයිට් හරි. ඒවට කියන මේ රවුම් මේස වෘත්තාකාර මේස ගැටලු හරි නේද? අපි දැන් මෙහෙම ගාණක් આવතින් කොහොමද හදන්නේ? පළවෙනිම කතාව තමයි මේ කිසිම ගාණක් හදන්න බෑ හිතින්. ඉතින් හදන්න පුළුවන් ගණනුත් තියෙනවා. මේ වගේ ගණන් එකපාරට හදාගන්න බෑ. වැරදීමේ හැකියාව සම්භාවිතාවයේ උපරිමයි. ඒ නිසා කටුවැඩ පොත ගන්න ඕන. විභාගයට ගියාම කටුවැඩ කොළ දෙකක් දෙනවා. ඒ කටුවැඩ කොලේ ටිස් කාලා ගැහුවා. වෘතයක් ගැහුවා. ප්‍රශ්නේ එනවා දෙවෙනි ළමයා ඉදිරියේ හයවෙනි ළමයා වාඩි වී සිටින්නේ නම් මෙන්න ගාන right දෙවෙනි ළමයා ඉදිරියේ පළවෙනි කියනවා වෘත්තාකාර මේසයක් වටා සමාන දුරේ ළමයි වාඩි වී ඉන්නවා. සමාන දුරින් ඉන්නවා වාඩි වෙලා. හරි. දෙවෙනි ළමයා ඉදිරියේ හයවෙනි ළමයා වාඩි වී සිටින්නේ නම් මේසය වටා සිටින මුළු ළමයි ගාන කීයද? තේරෙන්නේ නැහැ සර්. තේරෙන්නේ නැහැ. දැන් හිතන්න ඕන. හරිද? ඔළුව පාවිච්චි කිරීම අනිවාර්යයි. හරිද? ගණන් කියන්නේ ඔළුවෙන් ගහන ගේම් එකක්. ගණන් කියන්නේ ලියන එකක් නෙවෙයි. ගණන් ලියන්න ඕනේ නැහැ. ඔය ලියන එක තමයි හින්දා තමයි ගණන් බැරි වෙන්නේ. ගණන් කියන්නේ හිතින් කරන වැඩ. කටු වැඩ කිරීම අනිවාර්යයි. කොහමගේ මේක මේ තියෙන්නේ. දෙවන ළමයා ඉදිරියේ හයවෙනි ළමයා ඉන්නවා. රයිට් නේ? දෙවන ළමයා ඉදිරියේ හයවෙනි ළමයා ඉන්නවා. දැන් හිතෙන්න ඕන දෙක ඉදිරියේ හය ඉන්නව නම් අනිවාර්යයි තුන මෙතන. හතර මෙතන, පහ මෙතන. හරි නේද? පහ මෙතන. මේ පැත්තේ තුන් දෙනෙක් ඉන්නවා. දෙක ඉදිරියේ හය ඉන්නවා. මේක නිශ්චිතයිනේ ගානේ. 3 4 5. මේ පැත්තේ තුන් දෙනෙක් ඉන්නවා නම් එහෙම ඉන්නවා නම් මේ පැත්තේ තුන් දෙනෙක් ඉන්නවා. දෙක මෙතන එක මෙතන. 6 7 8. මුළු ගාන 8 දෙනෙක් ඉන්නවා. වෘත්තාකාර මේසෙ වට. ආපෝසරයක් කියලා දෙනවා. සර් තේරුන්නේ නැහැ සර්. ආපෝසරයක් කියලා දෙන්න. කියලා දෙන්න. කවුරුත් එහෙම ඉල්ලන්නේ නැහැ මම්ම කියලා දෙන්න. හරිනේ මම්ම කියලා දෙන්න. මෙන්න වෘත්තාකාරය මේ රවුම් මේස තියෙනෝනේ ගෙදර මේ අර බත් කන මේසෙ තියෙන්නේ. දෙවෙනි ළමයි ඉන්නවා කීප දෙනෙක් මන් දන්නේ නැහැ කීයක් හරි ඉන්නවා. හරි නේද? දැන් මේකේ උත්තර දීලා තියෙන්නේ පළවෙනි උත්තරේ 6යි. දෙවෙනි උත්තරේ 8යි. තුන්වෙනි උත්තරේ 10යි. හරිද? වෘත්තාකාර මේසෙ වටා දෙවෙනි ළමයා ඉදිරියේ අංක 2 ඉදිරියේ අංක 6 ඉන්නවා. සමාන දුරින් වාඩි වෙලා ඉන්නේ. අහගන්න. දෙක ඉදිරියේ 6 ඉන්නව නම් මෙතන සරල දෙයන්නේ දෙක ඉදිරියේ 6 ඉන්නවා මේ ටික පිරෙන්න එපයි. 3 ඉන්නවා 4 ඉන්නවා 5ක් ඉන්නවා. මේ පැත්තේ මේ 1යි 2යි 3යි තුන් දෙනෙක් ඉන්නවා. එහෙම නම් මේ පැත්තේ තුන් දෙනෙක් ඉන්නවා. හරි නේද? මේ පැත්තේ තුන් දෙනා මේ පැත්තේ මෙතන දෙක ඉන්නවා නම් මෙතන එක නිශ්චිතයි. එක හෙට ඉර පායනවා වගේ නිශ්චිත සිද්ධිය. හරිද? රයිට්. මෙතන 3 6 එහෙනම් මෙතන 7 මෙතන 8 මේ සම්පූර්ණ මේසේ වටා ඉන්න මුල්ල ගාන 8යි. සර් මේ තේරෙන්නේ නැහැ සර්. මට නම් සර් ඔළුව රිදෙනවා සර් මේ වගේ ගණන් සර්. මේවයි කෙටි ක්‍රම තියෙනවා. කෙටි ක්‍රම වැඩක් නැහැ. ඒව මහ බොරු වැඩ. කෙටි ක්‍රම වලින් මේ වැඩේ කරන්න බෑ. කෙටි ක්‍රම කියන්නේ මෙන්න මෙහෙම. හරි නේද? දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ දෙකේ අන්තරය
මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඒවායි. 6න් 2ක් ගියාම 4යි. ඒක 2කින් ගුණ කරාම 8යි. හරි නේද? ඕනම දෙයක ප්‍රතිවිරුද්ධය. ඒ කියන්නේ මේ ප්‍රතිවිරුද්ධ දෙයක අන්තරය. 8න් 4ක් ගියාම 4යි. ඒක 2කින් ගුණ කරාම 8යි. මේසේ වටා සින්න මුළු ගාන 8යි. ඒව වැඩක් නැහැ. ඒව ඕන තේරෙන්නම නැත්නම් කෙටි ක්‍රමයේ දාන එක වෙනස් දෙයක්. විභාගෙට කෙටි ක්‍රමයෙන් හදන්න බෑ. මේ ගණන් දෙක හදන්නටක් ගාලා මේ ගණන් දෙක. මට මේ ගණන් ලියන්න එපා. බුදු පුතේ ගණන් ලියන්න එපා. ගණන් ලියලා කවදාවත් ගණන් කොට දාන්න බෑ. ඔය අපිට ගණන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? අපි අච්චු පොතේ තියෙන ටික ඔහේ පණ දාගෙන ආයි හොටු පෙරාගෙන ලියන පොතේ ලියනවා. අපිට මහන්සි ගණන් හදලා නෙවි. කවුරක් හදින්නද මෙතන ගණන් හදලා මහන්සි ළමයි? නෑ. අපිට මහන්සි ගණන් ලියලා මහන්සි. එතකොට හිතන්න වෙලාවක් නැහැ. හිතන්න බෑ. ඉතින් අරකට මහන්සිනේ. එහෙනම් ගණන් ලියන්න එපා. බලාගෙන ටියුට් එක තියන්න. කො ටියුට් එක සර් ටියුට් එක නෑ සර් ඉන්නව කවුරු? ටියුට් එක දාලා තියෙන ගෲප් එකට මේ ගණන් දෙකක් ගාලා හදන්න. වෘත්තාකාර මේසයක් වටා සමාන දුරින් ළමයි වාඩි වී සිටිති. දෙවන ළමයා ඉදිරියේ 6 වන ළමයා වාඩි වී සිටියේ නම් මේක සරල ගානක්. මෙන්න රවුම ගැව්වා 2 ඉදිරියේ 6 ඉන්නවා. එහෙනම් 3 4 5 මෙතන 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ පැත්තේ 3ක් ඉන්න ඕන. මෙහෙන් බැලුවත් මෙතන 3යි මෙතන 3යි 6යි 7යි 8යි උත්තරේ 2 ඩෝල් ගාලා ගැහුව උත්තරේ 2ට. right වෘත්තාකාර මේසයක සමාන පරතර සහිත සිසුන් වාඩි වී සිටි 3 වන සිසුවා ඉදිරියේ මෙන්න ගාන 3 ඉදිරියේ 6 ඉන්නවෝ මේසේ වටා සිටින මුළු සිසුන් ගාන 3 ඉදිරියේ 6 ඉන්නවා. එහෙනම් මෙතන 4 ඉන්න ඕන. මෙතන 5 ඉන්න ඕන. 4 5 6. මෙතන 3 ඉන්නවා නම් මෙතන 2 ඉන්න ඕන. මෙතන 1 ඉන්න ඕන. 1 2 3 4 5 6. right මේ පැත්තේ 2යි නම් මේ පැත්තේ 2යි. 2යි 2යි 4යි 5යි 6යි කොහොමත් 6යි. උත්තරය 1. වෘත්තාකාර මේස ගැටලු එහෙම නැත්නම් රවුම් මේස ගැටලු මතක තියාගන්න පුළුවන් තරම් කටු වැඩ කරලා අදින්න. එතකොට ගාන වරදින්නේ නැතෝ.